ස්පා එක අයිතිකාරයෙක්ට කස්ටමර් කෙනෙක්ගෙන් කෝල් එකක් එනවා. හැබැයි මේ කෝල් එක එන්නේ ඒ ස්පා එකේම මීට කලින් වැඩ කරපු ගෑනු ළමයෙක්ගේ ෆෝන් එකකින්. එයා කතා කරලා කියනවා මට ගෑනු ළමයෙක් ඕනේ. ඉක්මනට මං ඉන්න තැනට එවන්න කියලා. මේ ස්පා එකේ වැඩ කරපු ගෑනු ළමයි කිහිප දෙනෙක්ම කිසිම හේතුවක් නැතුව අයිතිකාරයට කියන්නේ නැතුව වැඩට එන එක නතර කරලා තියෙනවා. එහෙම නතර වෙච්ච ගෑනු ළමයෙක්ගේ ෆෝන් එකකින් තමයි දැන් මේ කෝල් එකක් ඇවිල්ලා අයිතිකාරයට කියන්නේ මට ගෑනු ළමයෙක් ඕනේ ඉක්මනට මං ඉන්න තැනට එවන්න කියලා. ඉතින් මේක ගැන මේ අයිතිකාරයට සැක හිතෙනවා. ඉතින් එයා පොලිසියට කතා කරලා කියනවා. පොලිසියෙන් කියනවා එයාට ගෑනු ළමයෙක් දෙන්නම් කියලා කියන්න. ඒ වුණාට එයාට ස්පා එකට එන්න යාව අරගෙන යන්න කියලා. ස්පා එකේ අයිතිකාරයත් පොලිසිය කිව්ව විදිහට කරනවා. එතකොට ආපු මිනිස්සව පොලිසියෙන් අල්ල ගන්නවා. එතකොට තමයි පොලිසිය දැනගත්තේ මේ ඇවිත් ඉන්නේ මුළු දකුණු කොරියාවම බය කරපු යෝ යන් චුල් කියන දාමඝාතකයා කියලා. යෝ යන් චුල් කියන්නේ ගොඩාක් දුප්පත් පවුලක ඉපදුණු පිරිමි ළමයෙක්. හැබැයි මෙයාගේ හීනෙලා තිබ්බේ කොහොම හරි ඒ රටේ හොඳම ආර්ට් ස්කූල් එකට යන එක. හැබැයි එයාගේ දුප්පත්කම නිසාම එයාට ඒ දේ කරගන්න බැරි වෙනවා. එයාට කරන්න වෙන්නේ පොඩි ටෙක් කෝස් එකක්. මෙයා හිරේ කියපු පළවෙනි කාරණය වෙන්නේ මෙයා නතර වෙලා හිටපු බෝඩිමේ අයිතිකාරයාගේ සල්ලි වගේක් හොරකම් කරලා. එතනින් පස්සේ මෙයා පුරුද්දක් විදිහට පොඩි පොඩි හොරකම් කරන්න පටන් ගන්නවා. හැබැයි ටික කාලයක් යද්දී මෙයාට හම් වෙනවා ගෑල් ළමයෙක්. මේ දෙන්න විවාහත් වෙනවා. හැබැයි යොලන්චුත් පොඩි පොඩි නරක වැඩ කරන එක අතාරින්නේ නැහැ. ඉතින් නිතරම පොලිසිය මෙයාව හොයාගෙන ගෙදරට එනවා. හැබැයි මේ හැමදේම වෙද්දි මෙයාගේ වයිෆ් මෙයාව අතාරින්න නැතුව මෙයාත් එක්කම හිටියා. හැබැයි එක දවසක් මෙයාව පොලිසියෙන් අත්අඩංගුවට ගන්නවා අවුරුදු 3කට අවුරුදු 15ක ගෑනු ළමයෙක්ව දූෂණය කරලා. මෙතනින් පස්සේ මෙයාගේ වයිෆ් තීරණය කරනවා යෝයන් චුල්ව ඩිවෝර්ස් කරන්න. එච්චරකන් පොඩි පොඩි දේවල් වලට හිරෙන් ගියත් මේක තමයි යෝයන් චුල්ට හම්බෙච්ච පළවෙනි දිගු කාලේ ඉන්න සිරදඬුවම. ඒ කියන්නේ අවුරුදු 3ක සිරදඬුවම. මේකෙදි මෙයාට හිරගිය ඇතුලේ එක එක යාළුවෝ ටිකක් හැදෙනවා. මේ යාළුවෝ එක සීරියල් කිලර් කෙනෙක්ව එහෙම නැත්නම් දාම ඝාතකයෙක්ව අදහනවා. මොකද එයාලගේ ෆේවරිට් සීරියල් කිලර් එයා. යෝයන් චුල් මේ දාම ඝාතකයාගේ කතාවට මාර විදිහට කැමති වෙනවා. මොකද ඒ දාම ඝාතකයාත් යෝයන් චුල් වගේම ගොඩක් දුප්පත් පවුලක ඉපදිලා රල්ලිකාර මිනිස්සුත් එක්ක තියෙන තරහට සල්ලිකාර මිනිස්සුම ඝාතනය කරපු දාම ඝාතකයෙක්. හැබැයි යෝයන් චුල්ට තරහ තියෙන්නේ දැන් සල්ලිකාර මිනිස්සුත් එක්ක විතරක් නෙමෙයි. ගෑනු අයත් එක්ක තරහයි. මොකද එයාගේ වයිෆ් එයාව ඩිවෝර්ස් කරපු හින්දා. ඉතින් මෙයා හිරෙන් ආපු ගමන් මුලින්ම තීරණය කරනවා එයාගේ වයිෆ්ව සහ දරුවව ඝාතනය කරන්න. මෙයා යනවා එයාගේ ගෙදරට. හැබැයි වයිෆ්ට තේරෙනවා මෙයාගේ අමුතු වෙනසක්. ඒක හින්දා මෙයා ටක් ගාලා එයාව ගෙදරින් එළියට දාලා දොර වහා ගන්නවා. මෙයා ගෙදර ගිහිල්ලා හොයා ගන්නවා ආයුධ දෙකක්. එකක් මිටියා අනිත් එක චේන් එකක්. මේ දෙක පාවිච්චි කරලා මෙයා පුරුදු වෙනවා ජීවිත නැති කරන හැටි. ඒක පුරුදු වෙන්නේ සත්තුන්ව පාවිච්චි කරලා. බල්ලොන්ව ඝාතනය කරලා පූසොන්ව ඝාතනය කරලා තමයි මෙයා මේකට පුරුදු වෙන්නේ. ඊට පස්සේ මෙයා එළන දවස් උදේ 10ට විතර යනවා එක වයසක ගෑනු කෙනෙක් තනියෙන් ජීවත් වෙන ගෙදරකට. ගිහිල්ලා දරුණු විදිහට ඒ ගෑනු කෙනාව ඝාතනය කරනවා. ඝාතනය කරලා ගෙදර තිබ්බ එක එක දේවල් ටිකකුත් හොරකම් කරගන්නවා. ඊට පස්සේ මෙයා යන්නේ අම්මා කෙනෙකුයි ඇවිදින්න බැරි ළමයෙකුයි ඉන්න ගෙදරකට. ඒ ගෙදරට ගිහිල්ලා ළමයාගේ ඉස්සරහට අම්මව පිටිපස්සෙන් බදාගෙන ගිහිල්ලා ළමයාගේ ඉස්සරහදම අම්මගේ බෙල්ල කපලා ඝාතනය කරනවා. ඊට පස්සේ රෝද පුටුවේ ඉන්න ළමයා බිමට ඇදලා දාලා ඒ ළමයාට කියනවා කොහොම හරි නැගිටින්න කියලා. නැගිටලා දන ගහන්න කියලා. ඒ ළමයා හරිම අමාරුවෙන් දඟලලා දන ගැහුවට පස්සේ ඒ ළමයාගේ ඔළුවට මිටියෙන් පහර දීලා ඝාතනය කරනවා. මෙයාගේ ඊළඟ දොර වෙන්නේ එක අම්මෙකුයි තාත්තෙකුයි අතදරුවෙකුයි ඉන්න පවුලක්. මෙයා ඒ ගෙදරට හඩාගෙන ඇතුළු වෙලා ඒ අම්මටයි තාත්තටයි පහර දීලා ළමයා උදුරගෙන ගෙනහිල්ලා වෙන කාමරයකින් තියලා ඒ අම්මවයි තාත්තවයි දරුණු විදිහට ඝාතනය කරනවා. ඊට පස්සේ ඒ ළමයාට මුකුත් කරන්නේ නැතුව ගෙදරින් එළියට එන්න හදද්දී එයාගේ අතේ ඇඟිල්ලක් එතන තිබ්බ එක වීදුරුවකට කැපෙනවා. ඉතින් මෙයා දන්නවා දැන් මෙයාගේ DNA ඒ ගෙදර තියෙනවා කියලා. ඒකින්ද මෙයා තීරණය කරනවා ගෙදර ගිනි තියන්න. අර ළමයාත් ඇතුළේ ඉද්දිම. ඉතින් මෙයා ගෙදර ගිනි තියලා එතනින් එළියට එනවා. හැබැයි ඒ ළමයාගේ වාසනාවකට ඒ ගින්න වැඩි වෙලා ඇවිලුනේ නැහැ. වටපිටාවේ මිනිස්සු ඇවිල්ලා ඒ ගින්න නිව්වා. ඒ ළමයාත් බේරුණා. ඒ විතරක් නෙමෙයි පොලිසියට යෝයන් චුල්ගේ DNA හම්බුණා. ඒ විතරකුත් නෙමෙයි යෝයන් චුල් ඇවිදගෙන යනවා CCTV එක රෙකෝඩ් වෙලා තිබුණා. හැබැයි යෝයන් චුල්ගේ මූණ රෙකෝඩ් වෙලා තිබුණේ නැහැ. පිටිපස්සෙන් තමයි රෙකෝඩ් වෙලා තිබුණේ. මේකෙන් පස්සේ මුළු රටම කලබල වෙනවා රට ඇතුලේ දාම ඝාතකයෙක් ඉන්නවා කියලා. ඉතින් යෝයන් චුල් ටික කාලයකට මේ විදිහට ගෙවල් වලට පඩාගෙන ඇතුළු වෙලා ඝාතන කරන එක නතර කරනවා. හැබැයි මෙයා ඒක කරන්න
වෙනත් විදිහක් හොයාගන්නවා. ඒ තමයි ස්පා වලට කෝල් කරලා ගෑනු අය ගෙන්නගෙන ඒ ගෑනු අය ඝාතනය කරන එක. ඝාතනය කරලා එයාගේ ඉඩම පිටිපස්සේ වල දාලා වල දාපු තැන බොටල් කැප් එකක් තියලා තියෙනවා. එහෙම තියලා තියන්නේ ආපහු එයාට ඒක ගොඩ ගන්න ඕන හින්දා නෙමෙයි. ඊළඟ කෙනාව වල දාද්දි එතනම හාරයි කියලා පැටලෙයි කියලා තියෙන බයට. මේ විදිහට ඝාතනය කරපු සමහර ගෑනු අයගේ අවයව මෙයා උයලා ආහාරයට අරගෙන පවා තියෙනවා. කොහොම හරි යෝයන් චුල්ට වැරදිච්ච තැන තමයි මෙයා මේ විදිහට ගෙන්නගෙන ඝාතනය කරපු එක ගෑනු කෙනෙක්ගේ ෆෝන් එකකින්ම ආයෙත් 35ට කෝල් එකක් ගත්ත එක. ඉතින් කොහොම හරි මෙයාව අහුවෙනවා එදා. යෝයන් චුල්ට ජීවිතාන්තය දක්වා සිරදනුවන් නියම වෙනවා. මෙයාට කියනවා රේන් කෝට් කිලර් කියලා. ඒකට හේතුව තමයි මෙයා මේ විදිහට වලදාපු ගෑල් ළමයි තියෙන පැන පෙන්නන්න මෙයාව එක්කගෙන ගියාට පස්සේ මුළු රටේම හිටපු එක TV channels වලින් ඇවිල්ලා මෙයාගේ ෆොටෝස් ගහනවා. මොකද මෙයා තමයි මුළු රටම බය කරපු දාම ඝාතකයා. හැබැයි ඒ වෙලාවේදී මෙයා ඇඳගෙන ඉන්නවා කහපාට කෝට් එකක්. ඉතින් ඒකින්ද මෙයාට හැමෝම කියනවා රේන් කෝට් කියලා කියලා. ඒකට Netflix ડોකියුමන්ටරි එකක් පවා තියෙනවා. ඉතින් ඔයාලට ඒකත් බලන්න පුළුවන්. මගේ නම ඕෂිත. මම දවස් ගානේ මේ වගේ වීඩියෝස් අරගෙන එනවා. මාව subscribe කරලා තියාගන්න. හැමදාම මේ වගේ වීඩියෝස් බලන්න.